තියෙන්නේ ඉම්පල්ස් එක ගිහිල්ලා ඉවරනකොට එතරයි ඉම්පල්ස් කියන්නේ ලෝ හයි ටයිම් ෆ්‍රේම් සාමාන්‍යයෙන් මීට ලෝ ටයිම් ෆ්‍රේම් වල ඒ කියන්නේ 4 hour 2 hour වගේ chart වල මේක අප් ට්‍රෙන්ඩ් එක තමයි යන්නේ. එතකොට බයස් එක ඇවිල්ලා බයි ඒ වුණාට අපි එක්ස්පෙක්ට් කරන්න සෙල් එකක් තමයි එන්නේ ඉස්සරහට. ඒක අපි ඔළුවේ තියාගෙන තමයි ට්‍රේඩ් කරන්න ඕනේ කියලා මම කලින් වීඩියෝ එකේ කිව්වා. එතකොට ඒ වගේම මම කලින් වීඩියෝ එකේ කිව්වා 4 hour chart එකේ ගොඩක් strong divergence එකක් තියෙනවා bearish. මම මේක මොන්ට කරා කලින් වීඩියෝ එකේ මෙන්න මෙතන මේ හැදුන divergence එක මම කිව්වා මේ divergence ගොඩක් strong. හැබැයි මේ divergence එක වැඩ කරන්නේ 4 hour එකේ මේ 50 moving average එකට යටින් candle එක close වුණොත් තමයි කියලා. එතකොට ඒ කිව්ව විදිහට මේ divergence එකත් වැඩ කරා. ඒත් ඒ divergence එක වැඩ කරන්න කලින් ඒ කියන්නේ මෙතනදී strong bearish divergence එකක් තිබිලා bearish bias එකක් තිබිලත් මම target කරේ long entry එකක්. මම long entry එකක් තමයි ගත්තේ. ඒකට ඒක කොහොමද ගත්තේ? ඒකට හේතුව තමයි මාකට් එකේ divergence එකක් හදලා තිබ්බට මම මාකට් එක ගැන කිව්වේ මෙන්න මේ හරියේදී. මාකට් එකේ bearish divergence එකක් හදලා තිබ්බට මාකට් එකේ ඒ වෙලේ තිබ්බේ හොඳ බයස් එක තිබ්බේ අප් ට්‍රෙන්ඩ් එකට. ඒ කියන්නේ මාකට් එකේ ට්‍රෙන්ඩ් එක අප් ට්‍රෙන්ඩ් එකක් විදිහට තමයි මේ මොහොතේ තිබ්බේ. මොකද අපිට පේනවා මෙතනදී මාකට් එකේ හයි එක බ්‍රේක් කරලා තිබ්බා BOS එකක් එක්ක. මේක ඇවිල්ලා මාකට් එකේ ඉම්පල්ස් එක තමයි ගියේ. ඊට පස්සේ අපි කතා කර හිටියේ පුල් බෑක් එකේ. ඉතින් මාකට් එක අප් ට්‍රෙන්ඩ් එක තමයි තිබ්බ නිසා මොකද ඩවුන් ට්‍රෙන්ඩ් එකක් උනේ නැහැ. මාකට් එකේ ඒ වෙලේ මේ 50 moving average එකට උඩින් තමයි ට්‍රේඩ් කර හිටියේ. මම කිව්වා අනිවාර්යයෙන් මේ divergence එක වැඩ කරන්නේ මේ 50 moving average එකට යටින් කැන්ඩල් එක ක්ලෝස් වුණොත් විතරයි. ඒක වෙන්නේ නැති තාක්කල් මාකට් එක පල්ලෙහාට වැටෙන්නේ නැහැ. එතකොට 1 hour chart එකේ මම ඇනලයිස් එකක් දුන්නා ඔයාලට. 1 hour chart එක ඇනලයිස් කරලා මම කිව්වා ඔයාලා මෙතනදී මම ට්‍රෙන්ඩ් ලයින් එකක් ඇන්දා. කලින් වීඩියෝ එකේ ඇඳපු ට්‍රෙන්ඩ් ලයින් එක තමයි මේ තියෙන්නේ. මම කිව්වා මේ ට්‍රෙන්ඩ් ලයින් එකට උඩින් මාකට් එක කැන්ඩල් එකක් ක්ලෝස් වුණොත් මාකට් එක අප් වෙන්න පුළුවන්. අප් වෙද්දී අනිවාර්යෙන් අපිට මෙතන තියෙන හයි එක ටාගට් කරලා ප්‍රොෆිට්ස් ගන්න පුළුවන් කියලා මම කලින් වීඩියෝ එක වලට කිව්වා. ඉතින් මම කිව්වා කලින් වීඩියෝ එකේ කිව්වා 4 hour එකේ මෙතන බ්‍රේක් කරලා තියෙන රෙසිස්ටන්ස් zone එක සපෝට් එකක් විදිහට තමයි වැඩ කරන්නේ. ඒ වගේම 1 hour chart එකේ Fibonacci level එකක් අපි ඇඳගත්තා. golden pocket එක නේද? golden pocket එක ඇඳගත්තොත් ඔයාලට පේනවා මාකට් එක golden pocket එක ගාවට මෙන්න මේ zone එක confluence වෙනවා කියලාත් මම කිව්වා. ඒක සම්පූර්ණයෙන් මේ zone එක support එකක් විදිහට අපිට වැඩ කරන්න පුළුවන්. ඒ වුණාට trade කරන්න අනිවාර්යයෙන්ම divergence තියෙන්න ඕනේ. ඊට පස්සේ මම කිව්වා අනිවාර්යයෙන්ම body time frame වල market එක shift වෙන්නත් ඕනේ. market එක bullish පැත්තට හැරුණොත් අපිට trade එකට enter වෙන්න පුළුවන්. ඒකට 15 minute chart එකට ගියොත් ඒ analyze එක හිමම තියාගෙන 50 minute chart එක අපිට පේනවා මාකට් එකේ. මම කිව්වා අනිවාර්යයෙන්ම ට්‍රේඩ් කරනවා නම් මම ගොඩක් කන්ෆර්මේෂන් තියාගෙන ට්‍රේඩ් කරන නිසා ගොඩක් මම ආසයි මාකට් එක ඕවර්සෝල් RSI එක ඕවර්සෝල් රීජන් එකට එනවා නම් මම ගොඩක් ආසයි කිව්වා ට්‍රේඩ් කරන්න ගොඩක් කොන්ෆිඩන්ස් තියෙන නිසා මාකට් එක කිව්වා වගේම RSI ඕවර්සෝල් වුණා. ඊට පස්සේ අපිට පේනවා පැහැදිලිව බුලිෂ් ඩයිවර්ජන්ස් එකක් රෙගුලර් බුලිෂ් ඩයිවර්ජන්ස් එකක් හැදුනා. ඊට පස්සේ මම කිව්වා මාකට් එක අනිවාර්යයෙන්ම shift එකකින් ඉන්න ඕනේ කියලා පොඩි ටයිම් ෆ්‍රේම් වල 15 minute එකේ මම බලන් හිටියා මාකට් එක shift වෙනකන්. ඉතින් අපිට පේනවා මෙතනදී මාකට් එකේ මේ හයි එක බ්‍රේක් කරලා චොච් එකක් දීලා තියෙනවා. චොච් එකක් දුන්නාට පස්සේ මම ට්‍රේඩ් එක ගන්න ඩිසයිඩ් කරා යූස් කරා Fibonacci level එක. මෙතන low එකේ දැන් මෙතන high එකේ මම Fibonacci යූස් කරලා මම ඉන්න එතනදී හම්බෙච්ච golden pocket එකෙන් තමයි මම ට්‍රේඩ් එකට enter උනේ. ඉතින් මෙන්න මෙතනින් තමයි ට්‍රේඩ් එකට enter උනේ. මම enter උනේ නෑ ඒ වෙලේ බලන් ඉඳලා මම මෙතනදී ලිමිට් ඕඩර් එකක් දාලා තිබ්බේ. ඉතින් මාකට් එක කිව්වත් වගේ මෙතනදී මේ උඩටම ඇවිල්ලා ආයෙ රීට්‍රේස් වුණා golden pocket එකට. මම stop loss එක දාන් හිටියේ මගේ 1 hour chart එක ඇඳගත්ත golden pocket එකට යටින් තමයි stop loss දාන් හිටියේ. ඒ වගේම මම ටාගට් එක තියන් හිටියේ මේ උඩ. ඒ වුණාට මම මෙන්න මේ level එකට වගේ එද්දි profits ගත්තා මාකට් එකේ. භාගයක් ගත්තා. මම ඊට පස්සේ ට්‍රේඩ් එක හෝල්ඩ් කරන් හිටියා. රයිට්. ඉතින් ඔන්න ඔහොම තමයි මේ ට්‍රේඩ් එක වැඩ කරේ. ඉතින් ඒකට අපිට සක්සස් වෙන්න ඕන වෙච්ච කන්ෆර්මේෂන්ස් තමයි ඉතින් මම කලින් වීඩියෝ එකේ ඕන වෙයි කියලා කිව්වේ. ඉතින් ඒ විදිහට තමයි මේ